හායි අපි හදමුද චිකන් ඩෙවල් එකක් බලන්න රස පාට මුලින්ම චිකන් ටිකක් ගන්නවා මේ වගේ ඊට පස්සේ ඒකට ගම්මිරිස් කහකුඩු ටිකක් 3-5 කුඩු ටිකක් ලුණු කුඩු ඊට පස්සේ ගොරක පේස්ට් එකෙන් චුට්ටක් මිරිස් කුඩු ඒ ඔක්කොම දාලා හොඳට මේ වගේ අනා ගන්න ඕන. ඊට පස්සේ මැරිනේට් වෙන්න තියලා ඉඟුරු සුදුලුණු පේස්ට් එක හදා ගන්න ඕනි. මම ඉඟුරු ගත්තේ පවුඩර් එක මේ විදිහට කොටාගෙන මෙන්න මේ වගේ පේස්ට් එකක් මම හදාගත්තා. ඊට පස්සේ තක්කාලි, කැරට්, ඉඟුරු, බෙල් පෙපර්, ලුණු කපා ගත්තා. චිකන් ටික බෙදෙන්න තියලා මෙන්න මේ වගේ ගාන වෙනකොට මම මේ ටික අයින් කරගත්තා. වැඩිපුර තෙල් ටික අයින් කරලා ඒකට මේ ඉඟුරු සුදුලුණු පේස්ට් එක දාලා, කරපිංච දාලා, කපාගත්ත කැරට්, ලුණු, බෙල් පෙපර්, තක්කාලි ඒ ටික ඔක්කොම දාලා හොඳට කලවම් කරගත්තා. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කරගෙන ගම්මිරිස්, ලුණු ටිකක්, කෑලි මිරිස් ටිකක් වැඩිපුර එකතු කරගෙන සීනි තේ හැඳි 2ක් තක්කාලි සෝස් ටිකක් දාලා වතුර ටිකකුත් දාලා හොඳට මේ ටික මික්ස් කරගන්නවා. ඊට පස්සේ බෙදපු චිකන් ටිකත් ඇඩ් කරලා හොඳට මික්ස් කරගන්න ඕනි. මික්ස් වෙල්. ටඩා! මේ තියෙන්නේ අපි හදපු චිකන් ඩෙවල් එක. බලන්න රස පාට. ඔයාලත් හදලා බලන්න. try කරලා මටත් කියන්න. bye bye. ගිහින් එන්නම්.